වෙල්කම් ටු මයි YouTube channel. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ සඳයස් කතාවේ තවත් අලුත් කොටසක් එක්ක. එන්න අපි ඒක රස විඳිමු. පස්වෙනි කොටස. මට ඕන දේ මං කරන්නේ. ඇයි මොකද? ඒ කියලා පොඩි එකාගේ පැනඩෝල් සිරප් එක විසි කරේ. ඒක පොඩි එකාගේ නෙමෙයි. එහෙනම් දැක්කේ නැද්ද? අදීෂානි දුන්නේ. ඉතින් මැඩම් අදීෂා විශාත් කිව්වනේ එක සැරයක් යන් ළමයට බෙහෙත් ගන්න. එනවා මෙතන එක එක උන් දෙන බෙහෙත් ළමයට පොවන්න. ඒ දාපු සද්දෙට නම් විශාත් කටවහන් වාහනේ හැරෙව්වේ හොස්පිටල් එක පැත්තට. මොනවා වෙලාද මන්දා මේ හොඳට ඉන්නවා අහිංසකී වගේ. තව ටිකක් වෙලා යද්දි කාලී අම්මා වෙනවා. මටත් ඉතින් හම්බෙන ජොබ් ඔහොමම තමා. දැන් ඉතින් කටපියන් යන්. හිතින් හිතම විශාත් කාර් එක ඩ්‍රයිවිං කරන් ගියා. විශාත් ඔයා මෙතනට වෙලා ඉන්න. මං ගිහින් බෙහෙත් ටික අරන් එන්න. ඉතින් ඔය මගේ දරුවනේ. විශාත් හරි මැඩම් යන්න. අම්බෝ ගිනි බෝම්බේ. එහෙම හිතද්දි ගිය විනු ආපසු හැරි මේ දරුවගේ නම මොකද්ද කීවේ? සුදු බෝලේ. නෑ මේ විනාද්‍ය සඳරැස්. නමට තාත්තා දරුවගේ නමත් මතක් කරනවා. එහෙම කියලා දරුවවත් වඩාගෙන ඇතුළට ගියපු විනු වෛද්‍යවරයා හමුවේ දරුවට බෙහෙත් ගන්න උනා. එළියට වෙලා හිටපු විශාත් සෙනගත් නිසා ටිකක් හොස්පිටල් එකෙන් පිටතට ගිහින් ඒ ඉදිරිපස තිබූ පාක් එක ආසන්නේ බංකුවක ඉඳගත්තා. ටික වෙලාවක් ඉද්දි විශාත් මාර වැඩක් තමා උනේ. "හේයි හැන්සම්. මේ මොකුන්ද? ඒ පාර මුන් කොයින්ද කඩාපාත්තුනේ? අයියෝ පැටියෝ මොකද මේ බය වෙලා? ඇයි මොකද? වාව් මෙතන මොකද මේ ස්වීට් කරලා කරන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් එනකන්වත් බලාගෙන ඉන්නවද? මං එපා බං. කොල්ල හොඳටම බය වෙලා. මේ පපුවත් ගැහෙනවද කොහෙද? පව් අසරණ කොල්ල. කොළඹ හුරු නැති විශාත් මෙය කොහොම දරාගන්නද? කොල්ලගේ නළලි දෙපැත්ත දාඩියත් බේරෙන්න පටන් ගත්තා. මට මේ මාළේ දෙන්න බෑ. බෑ අයියෝ මොන වදයක්ද මේ? එහෙම හිත ඉද්දි යනුත් බබාව අතට අරන් විශාද්ව හොයන් එන මොහොතේ නෙත ගැටුණු සැනින් අපූරු රූප කන්දරාවක් දකින්න වුණා. මුගේ ආච්චිට හාල් කරන්න හිටපංගු මං හොඳ වැඩක් කරන්න. පාර පැනලා ඉස්සරහට එනකම්ම විශාත් නෙමේ දැක්කේ එනෝ. විශාත් අප්පටුඩු බඩු බනිස් වගේ. මැඩම් මේකද මනුස්සය කරන්න කීවේ? කවුද අනේ මේ? තමුසෙලාටත් වෙන වැඩ නැද්ද? කොහේ හරි මොකා වුණත් කමන්නෑ. යනවා කරවල් උඩ නගින්න. එනවා යන්න තමුසෙ. අනේ මැඩම් මං හිතලා කරේ නෑ. මාළු කෑල්ලක් වගේ මාව දැකලා කාක්කෝ ටිකක් පිරෙන්න ගත්තා වගේ වැඩක් උනේ. විශාත් විස්තර කර ගමන්ම යෙනුමෙත් නොහැසෙනාසේ විශාත්ගේ අතක් එක අතකින් ඇදගෙන අනිත් දරුවත් වඩාගෙන පාරත් පැන එක්කන් ගියේ කාර් එක ළඟට. ළමයයි තාත්තයි දෙන්නම බලාගන්න වෙලා තියෙන්නේ මේ යන විදියට. නගිනව කාර් එකට යකා උස්සගන්නේ නැතුව. අද ගිහින් ඉවරයි. මොකක්ද කීවේ?
මොකුත් නෑ. අපි යන්. දැන් කොහෙද යන්නේ? යන තැන කියන්න කාර් එක ගන්නකෝ. හරි සෙල්ලම් නේද වෙන්නේ. මේ සෙල්ලම් තවත් බලන්න කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා මට උදව්වක් කරන්න. එහෙම කියලා දෙන්නත් එක්ක කාර් එකේ නැගලා තව ගමනක් යන පිටත් උනේ විශාත් යනුමි දිහා හොර ඇහෙන් බලන ගමනේ. මොකද ආයේ කුමන මොහොතේ කාලි අම්මා උඩ වෙයිද දන්නේ නැහැ. විශාත් "ඕ මැඩම්. ඇයි ඔයා එයාලට බැන්නේ නැත්තේ?" "බයින්න. බැන්නොත් මට වෙන්නේ අතන හිටපු දෙනාගෙන් ගුටි ගන්න. ගැහැණු ළමයි කියන්නේ. මට පුළුවන්ද ගහගන්න? කොල්ලොන්ගේ වලියක් නම් කමකුත් නෑ. දැන් නම් චන්ඩියාට කට. මං දැක්ක එතන හිටපු විදිය. දාඩියත් බේරගෙන තව ටිකක් වෙලා හිටියොත් තව මොනා ගලයිද දන්නේ නෑ." එහෙම වෙන්නේ නෑ. ඒක නෙමේ. හවසට මාත් එක්ක ජිම් එකට යන් හොඳේ. දරුවා බලාගන්න කවුද? මම ඉස්සර දාලා එන්නම්. ඇයි? රැමි නැන්ද ඉන්නේ. එයා හොඳට බලාගනි. මටත් අම්මා උනේ එයා තමයි. ඇයි? මැඩම්ගේ අම්මකෝ? මගේ අම්මත් මං ඉපදිලා මට අවුරුදු 5 දී නැති වුණා. එදායින් පස්සේ ඉඳන් ඒ නැන්ද තමයි මාව ඇහැක් වගේ බලාගත්තේ. ඒකයි තාත්තා එයාව විශ්වාස කරලා දරුවා දුන්නේ. එතකොට අදීෂා මොකක්ද? නෑ රස්නේ. අපි මොනේ හරි බොමු. මට ඕනේ නෑ. එහෙනම් මං අරන් එන්න. මැඩම් ඉන්න. මට තිබහයි. සල්ලි? මල් ළඟ තියේ. එහෙනම් මටත් එකක් අරන් එන්න. පරිස්සමෙන් පාර පයින්න. කොහෙන් ගියත් මට තමා කෙලවෙන්නේ. හිතම කාර් එකෙන් බැහැලා කඩේට යන්න උනා. "පව් අප්පා. ඔයාගේ තාත්තා නම් හරි අහිංසකයි අනේ. ඔයාව බලාගෙන කොහොමද හිටියද කියලා මට හිතාගන්න බෑ. දන්නවද පැටි? ඔයයි තාත්තයි තව අර ඔයාගේ මාමයි එදා මාව බලන්න දුවන්න ආව නේද? එදා ඔයාගේ මූණ දිහා බලලා ගෙදර ගියාට පස්සේ ඔයා නින්දෙනුත් මාත් එක්ක කතා කරා. චූටි ළමයිගේ සද්ද නම් ඉතින් මම දාන්න දන්නේ නෑ. ඒක චුට්ටක් හිතාගන්න. තේරෙනා වගේ හැමදේම අහන් ඉන්න ලස්සන. මට හිතෙන්නේ සුදු බෝලේ ඔයා අම්මි වගේ. තාත්තා වගේ නම් හැදෙන්න එපා. පේන්නේ නෑ ඉන්න විදිය. රස්ටි අදුකාරයෙක් වගේ. මකලම හදන්න ඕනේ." එහෙම කියව ඉද්දි විශාත් මිල්ක් ෂේක් දෙකකුත් අරන් කාර් එකට ගොඩ වුණා. 150යි ඕකට. තිබ්බෙත් 500යි පර්ස් එකට. ඉතින් මහ ලොකු ගාණක් මැඩම්ට ඕක හිච්චි ගාණක් වෙන්නේ නැති. ඒ වුණාට අපිට රුපියලත් වටිනවා. හරි පඩිය දෙද්දි මේ 150ක් දෙන්න ලෝභයක්. එහෙනම් කමක් නෑ. එහෙම කිය දෙන්නත් එක්කම hina වෙවි යනුම්ගේ ඔෆිස් එකටත් ගිහින් ඒ වැඩ ටිකත් කරගන්න උනා. එතකන් දරුවා හිටියේ විශාත් ළඟ. ඔහොම ටිකක් හවස එද්දි ලන්ච් එකත් අරන් තුන් දෙනත් එක්ක බීච් එක පැත්තට යන්න උනා. විශාත් මම මේක අහනවට මුකුත් හිතන්න එපා. මේ දරුවගේ අම්මට මොකද උනේ? ලොකු හුස්මක් අරන් පහළට හෙළුව විශාත් දරුවගේ අම්මට විතරක් නෙමේ තාත්තටත් උනේ ඒ දේවල්. මොකක්ද කියන්නේ? මොකක්ද උන සිදුවීම කියලා ඊළඟ කොටසින් බලමු. ඉතින් අද කතාව ඔයාලා ආසාවෙන් වැළඳගත්තා නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. හැමෝටම ආදරේ. බුදු සරණයි.